බුදුන් වැඩියමේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා බුදුබණ බුදුහඬ බුදුබණ බුදු බල නොඅඩුව ලොවට ඇසේවා නොඅඩුව ලොවට ඇසේවා. විශාලා මහනුවර තුන්බිය දුරු කරලීම සඳහා තිලෝගුරු බුදුහිමියන් විසින් දේශනා කරවන්නට යෙදුන මහා බල සම්පන්න රතන සූත්‍ර දේශනාව මෙදවස සියලු ලෝවැසි ලක්වැසි ජනීජනයාටද ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශයටද ආශිර්වාද පිණිස කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානයේදී සජ්ජායනා කරන වගයි. විහාරාධිපති හිනිදුම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ඥානානන්දාභිදාන පූජනීය තලංගල්ලේ පුණ්‍යසාර නාහිමියන් වහන්සේගේ සහ විහාරාධිකාරී පූජනීය සූරියවැවේ සිද්ධත්ත හිමිපාණන් වහන්සේගේ පුරෝගාමී අනුශාසනා පරිදි මෙම මාර්තු 3 වනදා සිට පුරා දින 7ක් දිවාරාත්‍රී පුරාවට කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානයේදී මහා බල සම්පන්න රතන සූත්‍රය දේශනා කරනු ලබන අතර මෙම රතන සූත්‍ර දේශනා මාහැඟි පින්කමට සමගාමීව මාර්තු 3 වනදා සිට දින 7ක් පුරා සෑම දිනකම සවස් 6:30ට ආශිර්වාද බෝධි පූජා පින්කමද පැවැත්වේ. ඔබගේ ආරක්ෂාවට නිවසේ ආරක්ෂාවට මෙම රතන සූත්‍ර දේශනාවෙන් පිරිත් කරවා ගැනීමට පෙරන ලද පැන් සිඳින ලද තෙල් ඇතුළු ද්‍රව්‍ය මාර්තු 3 වනදා සවස් 5ට පෙර විහාරස්ථානයට ගෙනවිත් බහර දෙන්න. සම්මා සතියෙන් පවත්වන මෙම මහානීය රතන සූත්‍ර දේශනාවට සහ ආශිර්වාද බෝධි පූජාවට ඔබත් විහාරස්ථානයට උචිත සුදු ඇඳුමෙන් සැරසී පැමිණ සහභාගී වී මෙලව ආරක්ෂාවද එලව සැපද ප්‍රාර්ථනා කරගන්න. සතරවරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනිත්තෙන්